හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඇත්ලස් YouTube channel එකට. ඔයගොල්ලෝ දැකලා තියෙනවද වෝල්කැනෝ එක? එහෙම නැත්නම් ගිනි කන්දක ඝනීභවනය වෙච්ච මදය. ඒ ලාවා ගලන් ගියපු ඒ කෝ එක. ඒ කෝ එක ඝනීභවනය වුණාම මොන වගේද කියලා. අද අපි යන්නේ ඇමරිකාවේ වොෂින්ටන් කියන ස්ටේට් එකේ තියෙන බීකන් රොක් කියන ප්ලේස් එක එක්ස්ප්ලෝර් කරන්න. මොකද්ද මේ බීකන් රොක් කියන්නේ? බීකන් රොක් කියන්නේ සින්ඩකෝන් වෝල්කැනෝ එකක්. දැන් මොකද සින්ඩකෝන් වෝල්කැනෝ කියන්නේ? ඒ කියන්නේ ගිනි කන්දක් කාලයක් තිස්සේ සක්‍රියව තිබිලා. ඔය දන්නවා ගිනි කන්ද වටේට තියෙන්නේ ඒ ලාවා ගලන් ගිහිල්ලා ඇතිච්ච අවශේෂ. අපි දන්නවා නිකන් ඒක දැන් කන්දක් වගේ හැදිලා තියෙන ඇත්තට මේ නිසා. නමුත් ඒ කන්ද මැදින් අපි කියනවා ඒකට වෝල්කැනෝ කෝ එක කියලා. දැන් මේ කෝ එක කරා ගලන් ගියපු ලාවා ඝනීභවනය වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ ලාවා ගලන් ගිහින් ඉවරලා ඒක ඝනීභවනය වුණාට පස්සේ තමයි මේ සින්ඩකෝන් වෝල්කැනෝ කියන පීටීම ඇති වෙන්නේ. සරලව ගත්තොත් අද අපි යන්නේ ඒ වගේ ඝනීභවනය වෙච්ච වෝල්කැනික් කෝ එකක් මුදුනට නැගින්න. අපි පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලමු මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ වගේම පරිසරයේ සුන්දරත්වයත් අත්විඳින්න අනිවාර්යයෙන් උත්සාහ කරමු. එහෙනම් අපි ඇත්ලස් අද අපි යන්නේ බීකන් රොක්. දැන් මේගොල්ලෝ දකින්නේ වොෂින්ටන් වල බීකන් රොක් එක. දැන් ගයිස් බීකන් රොක් එක පිටලා තියෙන්නේ කොලොම්බියා රිවර් ගෝජ් කියන ස්ථානයේ. දැන් මම වෙනම කොලොම්බියා රිවර් ගෝජ් එක ගැන වෙනම වීඩියෝ මම ඔයගලන්ට කරන්නම් ඉස්සරහට. හරිම ලස්සන තැනක් සහ විශේෂ පිහිටීමක් අපි ගත්තොත් ඇමරිකාවේ හතරවෙනි විශාලම ගඟ තමයි කොලොම්බියා රිවර් එක. දැන් මම කොලොම්බියා රිවර් එක ගැන ඔයගලන්ට ගොඩක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. ඉතින් කොලොම්බියා රිවර් ගෝජ් එක හැදිලා තියෙන්නේ කොලොම්බියා රිවර් එක ආශ්‍රයෙන්. ගොඩක් වෝල්කැනික් ඇක්ටිවිටීස් වෙච්ච ඒරියා එකක්. විශේෂයෙන් වෝල්කැනික් බැසෝල්ට් රොක් එක අපිට දැක්ගන්න පුළුවන් මේ කොලොම්බියා රිවර් ගෝජ් එක ආශ්‍රයෙන්. දැන් මේ ඔයගොල්ලෝ දකින මේ බීකන් රොක් එක කියන්නේ එවැනි වෝල්කැනික් ඇක්ටිවිටි එකක් නිසා ඇතිවෙච්ච රිසල්ට් එකක්. එහෙම නැත්නම් ප්‍රතිඵලයක්. දැන් අපි ගත්තොත් බීකන් රොක් එක නිකන් සාමාන්‍ය ගලක් වගේ තමයි අපිට පේන්නේ. නමුත් ඇත්තටම මේ ගලේ විශේෂත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ මෙතෙක් නෝටිස් කරන්නේ නැති සමහරවිට මේ ගලේ ෂේප් එක අපි ගත්තොත් දැන් මේ ගලේ ඔයගොල්ලෝ දකින්න ඇති පතුරු ගැහිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට පතුරු ගැහිච්ච ස්වභාවය නිකන් තීරු පටි වගේ තියෙන ස්වභාවය ඒක තමයි මිට්‍රෝන්නේ වෝල්කැනික් ඇක්ටිවිටි එකේ තියෙච්ච ඒ රිසල්ට් එක. දැන් අපි ගත්තොත් ඒ ඒන්ෂන්ට් ලාවා එහෙම නැත්නම් අතීතයේ ගලන් ගියේ ලාවා ඒ කාලේ තිබිච්ච වෝල්කැනෝ එකේ කෝ එක හරහා උඩට ගිහිල්ලා ඒක පුපුරලා ඉවර වුණාට පස්සේ ඝනීභවනය වුණාම ඒ කියන්නේ අපි ගත්තොත් මොන හරි ලික්විඩ් එකක් නිකන් ෆ්‍රෝස්ට් වුණාට පස්සේ පිහිටන විදිය තමයි යෝගාන්ට මේ පේන්නේ අත්‍තරම. මේ ගලට මේ කෝන් ෂේප් එක ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ නිසා. ඒ ෆ්‍රෝස්ට් වෙච්ච එහෙම නැත්නම් ඝනීභවනය වෙච්ච ලාවා නිසා. හරි ඒ තමයි බීකන් රොක් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. දැන් අපි බීකන් රොක් එකේ මුදුනට නගින්න තමයි පටන් ගන්නෙ. පොඩක් view එකත් එන්ජොයි කරගෙන අපි උඩට නගිමු. දැන් මම ඔයාලට කලින් කිව්වා වගේ බීකන් රොක් එක පිහිටලා තියෙන්නේ කොලොම්බියා රිවර් ගෝජ් එකේ. දැන් මේ කොලොම්බියා රිවර් ගෝජ් එක පිහිටලා තියෙන්නේ හරියටම වොෂින්ටන් සහ ඔරිගන් කියන ස්ටේට් දෙක අතර. දැන් මේ බීකන් රොක් එක තියෙන්නේ කොලොම්බියා රිවර් එක අයිනේ වොෂින්ටන් ස්ටේට් එක සයිඩ් එකේ තමයි තියෙන්නේ. දැන් මේ බීකන් රොක් එකේ ඉඳන් දැන් අපි ඉස්සරහ බලනකොට ඔයගන්ට පේන්නේ ඇත්තටම ගඟෙන් එහා පැත්තේ ඔරිගන් ස්ටේට් එක. දැන් අපි ඉන්නේ වොෂින්ටන් ස්ටේට් එකේ. දැන් බීකන් රොක් එකේ උස අපි ගත්තොත් අඩි 848ක්. ඒ කියන්නේ අඩි 850කට ආසන්නයි. ඒ කියන්නේ අපි උඩට ගියාට පස්සේ අපිට වෙනස්ම ආකාරයක ජියෝග්‍රැෆි එකක් පොඩ්ඩක් බලා ගන්න හැකියාව ලැබෙයි කියලා තමයි පල්ලෙහාට වඩා. ඒ මොකද එලිවේෂන් එකේ තියෙන වෙනස නිසා. ඒගොල්ලෝ ඇත්තටම එච්චර නගින්න අමාරුවක් වෙන්නේ නැති විදියට හදලා තියෙනවා. පඩි බැලවල් එම දාලා සේෆ්ටි එක බලලා. දැන් ඔයගොල්ලෝ ඇත්තටම මේ දකින්නේ මේ ඝනීභවනය වෙච්ච ලාවා. දැන් ගයිස් ඔයගොල්ලන්ට තව හොඳ අයිඩියා එකක් එන්න මම මේ පින්තූරේ දැම්මා. දැන් මේ පින්තූරේ තියෙන්නේ දැන් ඇක්ටිව් වෝල්කැනෝ එකක්. දැන් මේ වෝල්කැනෝ එක ඇතුලේ රතු පාට පේන්නේ ඒ ලාවා. දැන් හිතන්නකෝ දැන් මේ වෝල්කැනෝ එක වටේට තියෙන ඔක්කොම පස් කඳුරි ගැලෙව්වහම මැද තියෙච්ච ලාවා ටික ඒ ලාවා ටික ඝනීභවනය වුණාට පස්සේ මොන වගේද තියෙන්නේ කියන එක තමයි අපි මේ බීකන් රොක් එකෙන් දකින්නේ. අපි ඇවිල්ලා ඉන්නේ අන්න ඒ වගේ තැනකට. පොඩක් ඝනීභවනය වෙච්ච ලාවා ටික අල්ලත් බලමු මොන වගේද තේරෙන්නේ කියලා. ඔයක ඇත්තටම ඇල්ලුවා මීටරෝන්නේ විශේෂ බවක් තේරෙනවා අතර පොඩ්ඩක්. ඒ කියන්නේ සාමාන්‍ය ගලක් වගේ නෙවෙයි කියන එක පොඩ්ඩක් තේරෙනවා. ඒක එහෙම පෙවුනට ඇත්තටම. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ දැක්කේ මෙන්න මේ ලොකේෂන් එක. එතන තමයි දැන් මම ඉන්නේ. හරි දැන් අපි අඩි 600ක් විතර උඩට ඇවිල්ලා ඉන්නේ.
දමන් කලින් කිව්වාගේ එන්වාර්මන්ට් එකේ එකපාරටම පොඩි වෙනසක් වුණා. ඒ කියන්නේ දේශගුණික තත්ත්වයේ පොඩි වෙනසක් වුණා. ඒ වගේම ශාකවල ස්වභාවය එකපාරට වෙනස් වුණා කියලා ඔයගන්ට පේනවා ඇති. ඒ මොකද එලිවේෂන් එකේ වෙනස නිසා. දැන් අපි උඩට එන්න අපිට තේරෙනවා නිකන් ටෙම්පරේචර් එක උනත් අඩු වෙගෙන යනවා, ඊට සීතල වෙගෙන යනවා කියලා අපිට තේරෙනවා. මට සමහරවිට හිතෙනවා නිකන් අපේ සීගිරිය පොඩ නගිනවා වගේ පොඩි ෆීලිං එකක් එනවා. ඇත්තට උට්ටාම ටිකක් සීතලයි. මම හිතනවා සෙල්සියස් එක නිකන් රින දෙකක් වගේ ඇති කියලා මම ගෙස් කරනවා. මට ඇත්තට මයින්ඩ් බැරි වුණා ටෙම්පරේචර් එක. ඉතින් මේක හරිය පුදුමාකාර පීටීමක් ගයිස්. මොකද ඒකද ගොඩක් මේ වගේ ස්වභාවික විශේෂ ස්ථාන ඇත්තටම ගොඩක් ඇතිලා තින්නේ ඒ තිබිච්ච විශේෂ වෝල්කැනික් ඇක්ටිවිටීස් නිසා. දැන් අපි මේ ඉන්න මේ කොලොම්බියා රිවර් ගෝච් කියන ඒරියා එක ඒක ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ අයිඩෝ ස්ටේට් එකේ, ඒ වගේම වොෂින්ටන් ස්ටේට් එකේ ඊස්ට් වලට වෙන්න, එහෙම නැත්නම් නැගෙනහිරට වෙන්න, ඒ වගේම ඔරිගන් ස්ටේට් එකේ ඊස්ට් වලට වෙන්න ඇතිවෙච්ච වෝල්කැනික් ඇක්ටිවිටීස් නිසා. ඒ වගේම ලොකු ගං වතුරක් ඇතිලා තියෙනවා. ඒකට කියනවා මිසූලා ෆ්ලඩ්ස් කියලා. මීට අවුරුදු 10,000 කට කලින් තමයි මේ ගං වතුර ඇතිලා තියෙන්නේ. ඒකට කියනවා ග්ලේෂියල් මෙගා ෆ්ලඩ්ස්. අපිට හිතා ගන්නත් බෑ කොච්චර විශාලද මේ ෆ්ලඩ් එක කියන එක. ඒක නිසා තමයි මේ ඒරියා එක මේ විදිහට ෂේප් වෙලා තියෙන්නේ. කතාවෙන් අපි කොහොම හරි උට්ටමත් ආවා ගයිස්. මේ තමයි බීගන් රොක් එකේ මුදුන. ලොකුවට විශේෂ දෙයක් නැහැ. නමුත් අපි ගණීභාවන වෙච්ච වෝල්කැනෝ එක කෝ එකක් මුදුනට තමයි මේ ආවේ. ඉතින් හිතනවා ඔයගන්ට ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා. එහෙමනම් විශ්වාස කරනවා ඔයගොල්ලෝ අලුත් දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් අපි අදට Earthless YouTube channel එකෙන් සමු ගන්නවා. ඊළඟ වීඩියෝ වලත් මේ වගේ විශේෂ තැනක් බලා ගන්න, ඒ වගේම විශේෂ දෙයක් ඉගෙන ගන්න ප්ලෑන් කරගෙන අපි ආයෙත් හම්බෙමු. එහෙනම් අපි ගියා හැමෝටම පීස්. Thank you.